දවසක් වේවා ඔයාලා හැමදෙනාටම. ඉතින් අද කතා කරන්න යන්නේ My Number කාඩ් එක ගැන. My Number කාඩ් එක ගැන ගොඩක් වීඩියෝ මම ඉස්සර කරලා තියෙනවා. ආයෙත් පොඩි හැඳින්වීමක් කරන්න හිතුවා. ඉතින් මේ My Number කාඩ් එකෙන් අපිට පුළුවන් සිටි ඔෆිස් එකෙන් ගන්න අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් තියෙනවනේ. ඒවා ගන්න. දැන් අපි කියමුකෝ ලංකාවේ ඉන්න අයටත් මේක තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියන්නම්. ලංකාවේ දැන් ඉන්න අයටත් මේක මොකද්ද මේ කියලා තේරෙන්නේ නැහැනේ. අපිට තියෙනවා ලංකාවේ දැන් අපි කියනවා නම් මේ තියෙන්නේ අපේ ඩෙන්ටිටි කාඩ් එක. ඉතින් ජපානෙත් තියෙනවා ඒ වගේම ඩෙන්ටිටි කාඩ් එකක්. ඉතින් මේකට තමයි My Number කාඩ් එක කියලා කියන්නේ. ඉතින් මේ ඩෙන්ටිටි කාඩ් එකේ මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට සිටි ඔෆිස් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ඩොකියුමන්ට් තියෙනවනේ ගන්න. දැන් ජපානයේ නම් තියෙනවා මේ පවුලේ විස්තර ටික ගන්න තියෙනවා. ඊගාට අපේ ආදායම් වාර්තා, ඒ වගේම අපේගේ මොනවාද උපැන්න සහතික වගේ දේවල්, මැරිඩ් සහතික වගේ දේවල්. ඒවට අදාළ වෙන සහතික තියෙනවනේ. ඒ සහතික වගේ දේවල් ඕනම එකක් මේ කාඩ් එක හරහා ගන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි දැන් මේ කාඩ් එක තියෙනවා නම් අපිට පුළුවන් මෙහි තියෙනවා 24 hours ඇරලා තියෙන කොම්බිනි කියලා. ඒ කියන්නේ 7-Eleven, ඊගාවට මිනි ස්ටොප් මේ වගේ කියලා තියෙනවා මේ කඩ. ඒක පැය 24ම ඇරලා තියෙනවා. ඉතින් මේ කඩවලට ගිහිල්ලා සෙනසුරාදා ඉරිදා වුණත්, රතු නිමාඩු වුණත් අපිට පුළුවන් ගන්න මේ කාඩ් එක දාලා අපිට තියෙනවා මේ අංකයක්. ඒ කියන්නේ තමන් දාපු මේ රහස්‍ය අංකයක් තියෙනවා. ඒ රහස්‍ය අංකය මතක තියෙනවා නම් අපිට පුළුවන් අපට අවශ්‍ය ඩොකියුමන්ට් එක ගන්න. පාන්දර 6:30 ඉඳලා මේක ගන්න පුළුවන් රෑ 11 වෙනකල් ගන්න පුළුවන්. සෙනසුරාදා ඉරිදා රතු නිමාඩු කිසිම ප්‍රශ්නයක් නැතුව මේක අපිට ගන්න පුළුවන් ඕනම වෙලාවක. රෑ 11 වෙනකල් මේ ඩොකියුමන්ට්ස් අපිට ගන්න පුළුවන්. අපි ලංකාවේ කියනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කරගන්න තියෙන වැඩ තියෙන්නේ අපිට. ගන්න තියෙන ඩොකියුමන්ට්ස් තියෙන්නේ. අන්න ඒව තමයි මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක හැම සාමාන්‍යයෙන් ජපානයේ හැම පළාතකින්ම ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ කියමුකෝ සිසුවක කියලා. දැන් අපි යනවා වෙන පළාතක. දැන් ලංකාවේ නම් අපි ඉන්නේ නුවර කියන්නකෝ. අපිට ගිහිල්ලා අනුරාධපුරේ වුණත් ගන්න පුළුවන් මේක. අන්න ඒ වගේ සිස්ටම් එකක්. ජපානයේ ඕනම පළාතක Tamanට මේ කඩේකට ගිහිල්ලා මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න සිටි එකෙම වෙන්න ඕනේ නැහැ. වෙන සිටි එකකට ගිහිල්ලා වුණත් වෙන පළාතකට ගිහිල්ලා වුණත් ජපානයේ ඇතුළත ඉන්නවන ගන්න පුළුවන්. ඉතින් මේක එක එක සිටිස් වලට අනුව එක එක පළාත් වලට අනුව පොඩි පොඩි වෙනස් වීම් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක පොදුවේ මේ විදිහට තමයි තියෙන්නේ. පිළත් සිටිස් වල මේ සිස්ටම් එක තාම ක්‍රියාත්මක වෙච්ච නැති සිටිස්ුත් තියෙනවා. බහුතරයක් සිටිස් වල මේක ක්‍රියාත්මකයි. ඉතින් මේක ගොඩක් වාසි ඒ වගේම හරි පහසුයි. ඒ කියන්නේ අපිට